Hey guys, welcome back to my YouTube channel. ඉතින් අද කරන්න යන්නේ 2026 දී වීඩියෝ එඩිට් කරන්න තියෙන හොඳම app එකක් ගැන කතා කරමු. එහෙනම් අපි Play Store app එකට ගිහිල්ලා අපේ app එක download කරගෙන හිමු. ඉතින් ඔන්න ඔය විදිහට Play Store එකට මම ගියා. ඉතින් ඊළඟට search bar එකට ගිහිල්ලා InShot Video Editor කියන app එක අපි ඔය විදිහට type කරගත්තා. ඉතින් මම install කරන නිසා මට open කියන එක වඩනවා. ඉතින් දැන් මම කරන්නේ ගිහලා open කියන එකට click කරගන්න. ඉතින් open කියන එකට click කරාට පස්සේ ඔන්න ওই විදිහට ඔයගොල්ලෝ InShot app එකට එනවා. ඉතින් ඔයාලා වීඩියෝ එඩිට් කරනවා නම් වීඩියෝ කියන එකට click කරන්න, ෆොටෝ එඩිට් කරනවා ෆොටෝ කියන එකට, collage එකක් හදාගන්නවා collage කියන එක click. ඉතින් ෆොටෝ එකක් හදාගන්නවා නම් ෆොටෝ කියන එකට click කරන්න පුළුවන්. වීඩියෝ එක නම් වීඩියෝ, collage නම් collage. ඉතින් මම අද යන්නේ වීඩියෝ එකක් හදන්න. හරිද? වීඩියෝ කියන එකට ක්ලික් කරගත්තා. ඉතින් මම වීඩියෝ ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් මම ඔයාලට පෙන්නන්න. මේ දෙන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එකයි. ඉතින් මම අද යන්නේ මෙන්න මේක එඩිට් කරන්න. අපි නම් බලමු කොහොමද මේක එඩිට් කරන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ app එක සම්බන්ධ තියෙන සියලුම දේවල් මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්නම්. ඔය විදිහට මම අපේ වීඩියෝ එක ගත්තා එඩිට් කරන්න. ඉතින් ඔය විදිහට මම වීඩියෝ එක එඩිට් කරන්න ගත්තා. ඉතින් ඔයාලට පේන ඇති අපේ වීඩියෝ එක. ඉතින් තියෙනවා canvas audio ඊළඟට text stickers ඔය වගේ හුඟක් දේවල් තියෙනවා මේකෙදි එඩිට් කරන්න නම්. ඉතින් අපි වැඩි කරගන්න තුව යන් අපේ වීඩියෝ එක එඩිට් කරන්නට. ඉතින් මෙහෙමයි වෙන්නේ. මම දැන් කල්පනා කරනවා මේකට මොකද්ද දාන්නේ හොඳ වදනක් කියලා. හරි මට මතක් වුණා මම දානවා. මෙන්න මේ විදිහට මම ටයිප් කරගෙන ඒක දාගන්නවා. ඉතින් මේ හරිය දෙනවා වැඩි කියන්න දෙයක් නැහැ. ඉතින් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්න, වීඩියෝ එක ගැන ඔයාගේ අදහසක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන්ම share කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම මේක type කරගන්නවා. ඉතින් මේ හරියදී මට ඕන වැඩි කියන්න දෙයක් නැහැ. සුපිරි map එකක්. ඉතින් අපේ YouTube channel එක ඔයගොල්ලෝගේ යාළුවන්ට share කරලා පොඩි support එකක් දෙන්න කියන තමයි අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ. vlogs දාන වෙලාවක් හරියට මම ඔයගොල්ලන්ට අදීදර vlogs දාන වෙලාවක් හරියට මම post එකක් දානවා. ඉතින් ඒ post එකත් අනිවාර්යයෙන්ම post එකට like එකක් දාන්න. YouTube channel එක subscribe කරන්න ඕනි. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට මම ඉතුරු ටික type කරන්න තමයි හදන්නේ. හරිද? ඒකට පේන ඇති ඉතින් මම ඒ ටික type කරගන්නවා. ඉතින් මේ ටිකේ තියෙන වැඩි කියන්න දෙයක් නැහැ ඇත්තටම. අපේ YouTube channel අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඕකෙන් අර අකුරු අතර පරතරය වෙනස් කරන්න පුළුවන්. ඒකෙදි zoom කරලා ඒ පොඩි කරන්න පුළුවන්. මේ අකුරු දෙකක් තියෙන බලලා අන්න ඒකේ බුවාම අර ඝනකම ගතිය අර කලර් එක හොඳට වැටෙනවා. අර අපි ඒ අකුරු දෙක. ඊට පස්සේ ඉතින් ඇනිමේෂන් එකක් දාන්න වැඩි තමයි උතෙන්දි වෙන්නේ නම්. ඉතින් කැමති ඇනිමේෂන් එකක් දාගන්න මට කැමති එක මම දාගත්තා. ඊට පස්සේ ඉතින් මම ගාන්ට එක තියලා ඒ ටික හදාගත්තා. ඉතින් guys අපි අපේ වීඩියෝ එක කාන්ට හදලා ඉවර කරා. එහෙනම් අපි දැන් බලමු අපේ වීඩියෝ එකේ ෆයිනල් විදිය. හරිද? අපි හදලා එඩිට් කරලා ඉවර වෙලා. හරිද? ඉතින් ඔයගොල්ලන්ට පේන අපේ වීඩියෝ එක. ඊට පස්සේ මම අපේ වීඩියෝ එක සේව් කරගන්න දැම්මා. ඉතින් දෙන්නම් ඉතින් ඇඩ් එකක් එනවා. ඒක නම් ගණන් ගන්න එපා guys.
උතනදි මම ඉක්මනට ඇඩ් එක නම් යවාගත්තා කොහොම හරි. ඊළඟට ඉතින් අපේ වීඩියෝ එක සේව් වෙනවා අපිට ඉක්මනට. ඉතින් ඊළඟට මම යන්නේ ෆොටෝ එකක් එඩිට් කරන්න. මම ඊළඟට ගෑලරි එකට ගිහිල්ලා කැමති ෆොටෝ ටිකක් මෙතන සිලෙක්ට් කරගන්නවා මම. ඉතින් මගේ කැමති ෆොටෝ එක මම සිලෙක්ට් කරගත්තා. ඉතින් මේකෙදි එඩිට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ ඉමෝජි. හරිද? ඔයන් ඉමෝජි දාන්න පුළුවන්. ඉතින් මම අන්න ඒ වගේ කියලා දෙන්නම්. මම මේ ෆොටෝ එක එඩිට් කරන්න යන්නේ නැහැ. හරිද? ඉතින් ඉමෝජිස් දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊළඟට මේකෙදි කැමති ගානට අපේ ෆොටෝ එක දාන්න පුළුවන්. YouTube එකේ thumbnail එකට දාන්න නම් ඒ ගානට හදාගන්න පුළුවන්. ඒ විදිහට අපිට හදාගන්න පුළුවන්. හරිද? ඉතින් ඔය තියෙන්නේ ඔය වැඩ වෙනකොට ඔයාලට පේන්නේ නැති අපිට ෆොටෝ එකේ අනවශ්‍ය කොටස් තියෙනවා නම් අපිට ඒක ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම ඔන්න ඉස්සරහා තියෙන ටික ඉවත් කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ඔන්න ඔය විදිහට ඒක ඉවත් කරන්න ඕන ටික පැන්සලෙන් මේ ගාඩ පස්සේ අයින් වෙනවා දැක්කනේ. ආයෙ අපිට ඕන ඒක ආයෙ අපිට ගන්නත් පුළුවන්. හරිද? ඉතින් මම තව ටිකක් කරලා චූට්ටක් තිබ්බා. ඉතින් ඒ ඔක්කොම අපිට ක්ලියර් කරගන්න පුළුවන්. හරිද? ඉතින් මේකෙදි වෙන්නේ ෆොටෝ එකේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන් වෙන එක තමයි ඔයගෙදි වෙන්නේ. ඊළඟට ඔය ඉර අර අපිට පුළුවන් යන්න ඔය විදියට ඉර යන්නෝම ඇද ගන්න. ඉතින් ඒකට තමයි තියෙන්නේ. ඉතින් කලර් එක වෙනස් කරන්න පුළුවන් ඕකේ. ඊළඟට සයිසස් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ටිකක් තමයි ඕකේ වෙන්නේ. හරිද? ඉතින් මම සයිස් එක වෙනස් කරලා ඔයගොල්ලන්ට එක එක විදියට ඇදලා පෙන්නනවා. කලර් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔය තියෙන්නේ ස්ටිකර්ස් ඉමෝජි ඒ වගේ ඒවා තමයි ඉතින් ගන්න පුළුවන්. ටෙක්ස්ට් එකක් දාන්න ඕන නම් ඔයාලට ඔන්න උතනින් දාන්න පුළුවන්. ඉතින් ඊළඟට මම යන්නේ කොලාජ් එකක් හදන්න. ඉතින් මම ඔගේ හදන්නේ AI blend කියන එකේ. ඉතින් මම AI blend කියන එකට ඉතින් මෙන්න මේ විදිහට ටච් කරගත්තා. ඊට පස්සේ ගෑලරි එකට යනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපිට කැමති ෆොටෝ තුනක් ඕකට වැඩි ගානක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම ෆොටෝ 3යි සිලෙක්ට් කරගත්තේ. ඔයාලට වැඩි ගානක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට කැමති හැඩයකට අපිට තියාගන්න පුළුවන්. මම කැමති ඔය හැඩයට. ඉතින් එක එක හැඩ තියෙනවා. අපි දාලා බලමු. ඔයාලා ලස්සන හැඩ තියෙන්න පුළුවන්. අවසානයේ මම ඔන්න ඔය හැඩයට සේව් කරගන්නවා. ඉතින් ගෑලරි එකට ගියාට පස්සේ ඔන්න ඔය විදිහට අපේ ෆොටෝ එක සේව් වෙලා තියෙනවා. ඉතින් ඔයා අපේ YouTube channel අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගේන් එන්න ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහසත් යටින් comment එකක් දාගෙන යන්න. එහෙනම් ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් ඊළඟටත් මේ වගේ තව ලස්සන vlog එකක් අරන් එන්න. එහෙනම් අපි යනවා. bye.